නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. දසබලයන් වහන්සේ කුමක් අවබෝධ කළසේක්ද කියලා අපි බලමු. භාග්‍යතුන් වහන්සේ වදාලා චතුන්නම් භික්කවේ අරිය සත්‍යානං අනනුභෝදා අප්පටි වේදා ඒවමිදං දීගමද්ධානං සන්ධාවිතං සංසරිතං මමච්චේව තුම්මා කංච. ඒ කියන්නේ මහණෙනි සතරක් වූ ආර්ය සත්‍යයන් ප්‍රතිවේද නොකිරීම නිසා සතරක් වූ ආර්ය සත්‍යයන් ප්‍රතිවේද නොකිරීම නිසා මමද ඔබද අති දීර්ඝ සංසාරේ ආයමත් ඉපදීම් වශයෙන් සසර ඔබමම ඇවිද්දා කියනවා. ඒතර භාග්‍යතුන් වහන්සේ අන්ලෝක සත්‍යයත් ගෙවෙන සසරේ අනාදිමත් සංසාරයක් පුරාවටම ඉපදෙමින් මැරෙමින් ආවේ මේ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කරගන්න බැරි වුණු නිසා. ඒ සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කළ යුතු සතරක් වූ ආර්ය සත්‍යයන් අවබෝධ කොට වදාළ තුලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාලා සීලං සමාධි පඤ්ඤාච විමුක්තිච අනුත්තරා අනුබුද්ධා ඉමේ ධම්මා ගෝතමීන යසස්සිනා. අනුත්තර වූ සීලය, අනුත්තර වූ සමාධිය, අනුත්තර වූ ප්‍රඥාව, අනුත්තර වූ විමුක්තිය අවබෝධ කොට වදාලා කවුද? කීර්තිමත් ප්‍රඥාති ගෞතම බුදුරජාණන් වහන්සේ. ඉති බුද්ධෝ අභිඤ්ඤාය ධම්මක්කාසි භික්ඛූණං දුක්ඛසන්ත කරෝ සත්තා චක්කුමා පරිනිබ්බුතෝ. මෙසේ දසබලයන් වහන්සේ විශිෂ්ට ඥාණයෙන් අවබෝධ කොට වදාළ ධර්මය විශිෂ්ට ඥාන යුක්තව භික්ෂූන්ට ඒ ධර්මයේ වදාළසේක්මයි. සංසාර වෘත්ත දුක්ඛේ සිඳින ලද පසස් ඇති ධර්ම රාජානන් වහන්සේ පිරිනිවි වැඩිසේක්මයි. ඉතින් අපි ගෙවි ගිය දීර්ඝ සංසාරයේ සතර අපාය යුක්ත මේ භවත්‍රයේ කාම රූප අරූප භවත්‍රයේ අප විසින් විඳින අපි එක එක්කෙනා විසින් විඳින ලද දුක මෙච්චරයි මෙපමණයි කියන්න බෑ. ඉතින් අනාගතයේ අත්විඳින්න වෙන දුකත් මෙපමණයි කියලා කතා කරන්න බෑ. ඒ දුකින් මිදෙන්න තියෙන එකම මඟ තමයි මෙතුවක් අපි අවබෝධ නොකරන්නට යෙදුණු නමුත් අවබෝධ කළ යුතු සතරක් වූ ආරි සත්‍යයන් අවබෝධ කර ගැනීමමයි. ඒක එහෙමමයි. චතුරාර්ය සත්‍ය ඊතා ගැඹුරුයි. අවබෝධ කර ගැනීමට අතිශයින්ම දුෂ්කරයි. නමුත් කිනම් වෙහසක් දරලා හරි කිනම් කැපකිරීමක් කරලා හරි අපි මේ අනාගත සසරේ බිහිසුණු ඉරණම දකිනවා නම් එය අවබෝධ කරගන්න තමයි විශේෂින් උත්සාහවත් වෙන්න ඕන. සත්‍ය වූ දුක ඇතිවීමේ හේතුව, සත්‍ය වූ සැපය, සත්‍ය වූ සැපයට පැමිණීමේ මාර්ගය යන සතරක් වූ ආර්ය සත්‍යයන් පිළිබඳ හොඳින් විභාග වශයෙන් අපි ඉගෙනගෙන අවබෝධ කරගන්න උත්සාහ දරන්න ඕන. අපිට මේ සංසාර දුක කරුණු කාරණා ගණනාවක් නිසා ප්‍රකට නොවී තියෙනවා. ඒකක් තමයි අපි මේ දැනට ඉන්නේ සුගතියක. ඒතර සුගතියක ඉන්න නිසා අපිට දුක් විපාක ලබා දීම අඩු ලෝකයක් සුගතිය කියන්නේ. ඒතර අපි සසරේ කරලා තියෙන කුසල අකුසල කර්ම වලින් කුසල කර්ම වැඩිමනත් ප්‍රමාණයක් විපාක දෙන ලෝකයක මේ දැනට ඉන්නේ. ඉතින් මේ අවස්ථාව මගහැරිලා සතර අපායට වැටුණට පස්සේ අපි පෙර සංසාරයේ කරපු අකුසල චිත්තෝත්පාදයන්ගේ විපාකෙත් ඉපදෙන්න පටන් ගන්නවා. ඒතර සුගතියේ ඉන්න නිසා මේ අකුසල විපාකයන් විපාක දීම අඩු නිසා අපිට ප්‍රකට වෙන්නේ. ඒ වගේම මේ සුගතිය අපිට සතර ඉරියව්වෙන් සසර දුක වැහෙනවා. ඒ කියන්නේ අපි ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා. ඔච්චරනේ ජීවිතේ කරන්නේ. ඉපදුන දවසේ ඉඳන් මැරෙනකන් එක්කෝ ඉඳගෙන ඉන්නවා, එක්කෝ හිටගෙන ඉන්නවා, එක්කෝ නිදාගෙන ඉන්නවා, එක්කෝ ඇවිදිනවා. ඔය ඉරියව් හතරින් තොරව අපි ගත කරන්නේ නැහැ කවදාවත්. එතකොට මේ ඉරියව් අතර අපි මාරු වෙන නිසා අපිට මේ දුක ප්‍රකට වෙන්නේ. අපි හිටගෙනම හිටියොත්, නැත්තම් ඉඳගෙනම හිටියොත්, නැත්තම් නිදාගෙනම හිටියොත් කෙනෙක් හිතයි නිදාගෙන ඉන්න එක ලේසි කියලා. ඒක තමයි අමාරුම වැඩේ. දිගටම නිදාගෙන ඉඳලා බලන්න ඕනේ ඒක.
ඇවිදිමින්ම හිටියොත් මේ එක ඉරියව්වක ඉන්න බෑ. දැඩි පීඩාගෙන දෙනවා. ජීවිතෙන් නැසිලා යනවා. එතකොට ඒ ඉරියව් අතර මාරු වෙන නිසා අපි ඒක සිහියෙන් නෙවෙයි කරන්නේ. ඒ ඉරියව් අතර මාරු වෙන නිසා ජීවිතය තුලම කරන්නේ ඒකයි මේ දුක ප්‍රකට වෙන්නේ නැහැ. ඒ වගේම පිරිස් පිරිවරාගෙන පිරිස සමග එකතුව වාසය කිරීමෙන් අර දුක ප්‍රකට වෙන්නේ ඒ මේ සසරේ බිහිසුණු ඉරණම ගැන වැඩපිළිවෙල ගැන අරමුණු කිරීමක් වෙන්නේ පිරිසත් එක්ක එකතු වාසය කිරීම. නිසා එකලා වාසය කරන්න උත්සාහවත් වෙන්න ඕන. ඒ වගේම ඉතින් අපි අනාගත ජීවිත මේ ජීවිතෙන් පස්සේ ඉදිරි ජීවිත සතර අපායුක්ත ජීවිත ගැන නුවණින් විමසන්නේ නැතිකම නිසා ඒකේ බරපතලකම වැටහෙන්නේ නැහැ. ඒ නිසාත් අපි ප්‍රමාද වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කරුණු කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේ කරුණු කාරණා ධර්මය දහම් පොතපත් වලින් ඉගෙනගෙන විශේෂයෙන් රේණුකාණිසාරණාංශයේ දහම් පොත් ආශ්‍රය නිශ්‍රය කරලා ඒ වගේම ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලා ගිහි පින්නතුනුත් ඉන්නවා සමග සාකච්ඡා කරලා මේ අවබෝධ නොකළ අවබෝධ කළ යුතු සතරක් වූ ආරි සත්‍යයන් අවබෝධ කරගන්න විශේෂින්ම උත්සාහවත් වෙන්න ඕන. සම්මා සම්බුදු සරණයි.